මොන දේ සිද්ධ වුණත් උත්සාහ කරන එක නතර කරනකම් පරාද නෑ. ඉතින් අවුරුදු 20ක් පුරාවට හිර කරගෙන හිටපු යෝධ තාල්මාසෙකුගේ භයානක පලි ගැනීමක්. මොහොත මැද හිර වුණු යාළුවෝ දෙන්නේ. ඔවුන්ට පණ පිටින් නැවත යන්න පුළුවන් වෙයිද? මිනිමරු තාල්මාසාගේ පලි ගැනීම නතර වෙයිද? මේ 2026 අලුතෙන්ම රිලීස් වුණු කිලර් වර්ල්ඩ් කියන සුපිරිම ට්‍රිලර් මූවි එක. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු අද මූවි එක බලන්න. මූවි එක ආරම්භයේදී ආපන ශාලාවක වැඩ කරමින් ඉන්නේ මැඩි කියන තරුණිය. ඇය වයලින් වාදනය කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. මෙතනට එනවා චැඩ් කියන පිරිමි ළමයා. ඔහු මැඩිගේ බොයිෆ්‍රෙන්ඩ්. අද චැඩ්ගේ කැම්පස් එකේ උපාදුස්සවේ තිබිලා. මැඩි අහනවා ට්‍රිෂ් ගැන. ට්‍රිෂ් කියන්නේ එයාගේ හොඳම යාළුවා. එයා තාම උත්සවේ කියලා චැඩ් උත්තර දෙනවා. චැඩ් එයාගේ ඩිග්‍රී එක ලැබුණු සතුටට මැඩිට ගිෆ්ට් එකක් ගෙනත්. මැඩි ඒකට ගොඩක් කැමති වෙනවා. මේ අතරේ කිසියම් පුද්ගලයෙක් ආපන ශාලාව ළඟින් වාහනේ නවත්තලා බහිනවා පෙන්වනවා. ඉතින් චැඩ් මැඩිට මාලේ දාන ගමන් කියනවා මේ මාලේ කවදාවත් ගලවන්න එපා කියලා. ඊළඟට ඔහු මැඩිව කිස් කරන්න යනවත් එක්කම අර පුද්ගලයා මෙතනට එනවා. ඔහු මංකොල්ලකාරයෙක්. ගන් එකෙන් බයි කරන ගමන් කියනවා ඔයාලගේ ෆෝන් සේරම දෙන්න කියලා. මැඩි ඉන්නේ ගොඩක් බය වෙලා. ඉතින් මැඩිට සිද්ධ වෙනවා කැචේ එකේ තියෙන සල්ලිත් සේරම සොරාට දෙන්න. එතනදී සොරා දකිනවා චැඩ් දුන්න මාලේ මැඩිගේ බෙල්ලේ තියෙනවා කියලා. ඔහු ඒක ගැන අහනවත් එක්කම චැඩ් කලබල වෙනවා. නමුත් ගන් එක නිසා ඔහුට මුකුත් කරන්න බෑ. මැඩි චැඩ්ගෙන් සමාවිල්ලන ගමන් චේන් එක ගලවන්න උත්සාහ කරනවා. ඊළඟට සොරා ඉන්න පැත්තට පනින චැඩ් සොරාගෙන් හොඳටම ගුටි කන්න වෙනවා. චැඩ් පහර දෙනවා බලාගෙන ඉන්න බැරි මැඩි හොරාගෙන් ගන් එක උදුරන්න පටන් ගන්නවා. එතනදී නරක වෙලාවට ඇගේ කන්න අසලම වෙඩි වදින නිසා ඇයට ගොඩක් අමාරු වෙනවා. චැඩ් තවමත් සොරත් සමග පොර බදනවා. එක වෙලාවක ගන් එක වැඩ කරන නිසා සොරාගේ අතට ගොඩක් ඩැමේජ් වෙනවා. ඒක නිසා ඔහු එතනින් පැනලා යනවා. චැඩ් ඔහුව ලූ බදින්න හැදුවා. චේන් එක ලැබුණ නිසා චැඩ් නතර වෙනවා. නමුත් අවසනාවට එළියේදී සොරාව කැබ් එකෙන්ම චැඩ්ගේ චැප්ටර් ක්ලෝස් කරලා දානවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ වසරකුත් ගත වෙලා. මැඩි නම් තවමත් තාපන ශාලාවේ වැඩ කරනවා වගේ. ඇය සූදානම් වෙන ගමනුයි ඉන්නේ එතන වැඩට යන්න. ඒකපාරටම දොරට කෙනෙක් තට්ටු කරනවා ඇහුණ නිසා මැඩි දොර විවෘත කරනවා. ඉතින් ඇවිත් තියෙන්නේ මැඩිගේ හොඳම යාළුවා ට්‍රිෂ්. මැඩි ගොඩක් සතුටු වෙනවා ඇය දකින්න ලැබුණු එකට. මොකද ඇය ඩිග්‍රී එකෙන් පස්සේ ඉඳලා තියෙන්නේ තායිලන්ඩ් වල. මැඩි කියනවා මම දැනටමත් පරක්කුයි වැඩට යන්න. ඒ නිසා මට යන්න වෙනවා කියලා. ඉතින් යාළුවා මේ 2026 දී එන්න තියෙන මූවීස් වලින් ඔයා ආසම් මූවි එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මම අපි දෙන්නට හොටෙල් එකකුත් බුක් කරලා ඉවරයි තායිලන්ඩ් වල. මතක නැද්ද ඔයාට ගොඩ කාලෙක ඉඳන් අපි ප්ලෑන් කරපු ටුවර් එක කියලා යාළුවා කියනවා. ට්‍රිෂ් චැඩ් වුණ සිදුවීම දන්නවා වගේම එයාට ඕනේ තවමත් ෂෝක් එකකින් ඉන්න මැඩිගේ හිත හදන්න. ඇය කියනවා මේ ගමන ගොඩක් විනෝද වෙයි කියලා. මැඩි නම් ගමන ගැන තරම් උනන්දු නෑ වගේ. ඇය කන් වලට කිසියම් දෙයක් සවි කරනවා දැකපු යාළුවා ගැන ප්‍රශ්න කරනවා. මැඩි කියනවා ශ්‍රවණාධාර බැටරි කියලා. ඒ කියන්නේ වසරකට කලින් වුණ සිදුවීමෙන් මැඩිගේ කන් ඇසීම අඩු වෙලා. ට්‍රිෂ් මැඩිගේ බෑග් පැක් කරන්න පටන් ගන්නවා. එයාට එයාගේ පාස්පෝර්ට් එක හොයාගන්න කියලා. නමුත් මැඩිට ආයෙම මතක් වෙනවා එයා චැඩ් එක වයලින් වාදනය කරපු හැටි වගේම ඔහු මැරුණ විදිහ. ළඟට එන ට්‍රිෂ් යාළුවාගේ හිත හදන්න උත්සාහ කරනවා. අවසානයේ මැඩි ටුවර් එක යන්න කැමති වෙනවා. ඒකෙන් ට්‍රිෂ්ටත් ගොඩක් සතුටුයි. ඊළඟ දවසේ තායිලන්ඩ් වලට යන යාළුවෝ දෙන්න ට්‍රිෂ් බුක් කරපු හොටෙල් එකෙන් අතර වෙනවා. එතනදී මැඩි ගොඩක් සතුටින් ඉන්නේ. යාළුවෝ දෙන්නට කොච්චර වෙලාවක් සතුටින් ඉන්න පුළුවන් වේද? ඒක දැනගන්න මූවි එක ඉවරනකම් රැඳී ඉන්න. සෙල්ෆි එකක් ගන්න ට්‍රිෂ් ඒක පෝස්ට් කරන්න හදන්නේ. නමුත් මැඩි කියනවා ඒක කරන්න එපා. ඒකෙන් මගේ රස්සාවක් නැති වෙයි කියලා. ඉතින් ඊළඟට පූල් එකේ ඉන්න ගමනුත් ට්‍රිෂ්යාගේ ෆෝන් එක පාවිච්චි කරනවා. මැඩි අහනවා ඒක වතුරට ඔරොත්තු දෙනවද කියලා. ට්‍රිෂ් කිමිදිලා පෙන්නනවා ෆෝන් එක වෝටර් සීල් කියලා. ඊළඟට මැඩි කියනවා මට කනගාටුවක් තියෙනවා මේ ගමන ගැන. මොකද ඔයා මහන්සියෙන් හෙව්ව සල්ලි වියදම් වෙන නිසා කියලා. ට්‍රිෂ් නම් ඉතින් ඒක එච්චර ගණන් ගන්නෑ. ඊළඟට වෙරළ පැත්තට ඇවිදගෙන යන දෙන්නට හමු වෙනවා එක කාන්තාවක්. ඇය ළඟ පුංචි තල්මසුන්ගේ ආකෘති වගේක් තියෙනවා. ට්‍රිෂ් එකක් ගන්න ගමන් කියනවා මේක අපිට ඉඟියක් වෙන්න පුළුවන් සෙටෝ වායම දකින්න කියලා. ඉතින් ගයිස් මේ සෙටෝ කියන්නේ කලින් යලගේ රටේදී හිර කරලා හිටපු තල්මසෙක්. එහෙදියාගේ පැටව දෙන්නෙක් මැරිලා තියෙනවා. ඒ නිසා ඌව ගෙනත් තියෙනවා තායිලන්ඩ් වලට. කලින් එයාව බලාගෙන තියෙන්නේ මැඩි සහ එයාගේ යාළුවෙක්. නමුත් ඒකෙන් මැඩිට ගොඩක් දුක හිතිලා එතනින් යන්න යනවා. පස්සෙන් ආව ට්‍රිෂ්ටය කියන්නේ අවුරුදු 20ක් තිස්සේ හිර කරගෙන හිටපු තල්මසෙක්ව මට ආයෙමත් බලන්න ඕන නෑ කියලා. ඉතින් ඒක ගැන කතා කරනවට මැඩි අකමැති නිසා ට්‍රිෂ් කියනවා අපි ඒක ගැන අමතක කරලා විනෝද වෙමු කියලා. ඊළඟට ට්‍රිෂ්යාගේ යාළුවෙක්ව මැඩිට හඳුන්වලා දෙනවා. ඔහුගේ නම ජෝෂ්. ට්‍රිෂ් එතනදිත් සෙටෝගේ කතාව ඇදලා ගන්නවා. ජෝෂ් කියනවා එයාව බලන විදිහක් තියෙනවා කියලා. සවස අපි ටිකක් විනෝද වෙලා ඌව බලන්න යමු කියලා ඔහු කියනවා. ඉතින් සවස ක්ලබ් එකේ ඩාන්ස් කරන ගමන් තුන් දෙනාම ගොඩක් විනෝද වෙනවා. ඉතින් මේ අය හිතන්න නැතුව ඇති
ඇති මේ අන්තිම ඩාන්ස් එක කියලා. මධ්‍යම රාත්‍රිය වන විට තුන්දෙනාම ගොඩක් මත් වෙලා ඉන්නේ. ජෝෂ් යාලව අරන් යනවා සර්කස් එකක් තියෙන තැනකට. ඒ කියන්නේ සෙටෝ මෙහෙදි ප්‍රදර්ශනය කරනවා. නමුත් ඌ ඉන්නේ මිනිසුන්ට බලන්න පුළුවන් වෙන විදිහට මුහුද ආසන්නයේම තියෙන ටැංකියක. මේ අයට මේ වෙලාවෙව බලන්න වෙන්නේ සර්කස් එකේ අයට හොරෙන්. එතන එක ආරක්ෂක නිලධාරියෙක් හිටියත් ඔහුට අහුවෙන්නේ නැති වෙන්න උන්ට යන්න පුළුවන් වෙනවා. අවසානයේ සෙටෝ ඉන්න ටැංකිය ළඟට එන ට්‍රිෂ් මැඩිට කියනවා තනියම ගිහින් තල්මසාව බලන්න කියලා. ඉතින් මැඩිත් ඒක අහලා එතනින් ඇතුළට යනවා. ඒකෙන් ට්‍රිෂ්ට පුළුවන් වෙනවා ජෝෂ් එක්ක රොමැන්ටික් වෙන්න. මැඩි ඇවිත් ඉන්නවා ලොකු වීදුරු ටැංකියක් ළඟට. මුලදී සෙටෝ පේන්නේ නැති වුණා ටික වෙලාවකින් මැඩිට යව දකින්න පුළුවන් වෙනවා. යෝධ තල්මහා මැඩි දිහා බලන් ඉන්නේ මැඩිව මතකයි වගේ. මැඩි සෙටෝ ගැන කනගාටු වෙනවා. මේ වෙලාවේ ටැංකියෙන් උඩ කෙනෙක් පිරිසිදු කරන ගමන් ඉන්නේ. මැඩි යාගේ යාළුවන්ටත් කතා කරන අතරේ සෙටෝ එතනින් උඩට යනවා. ඊළඟට මැඩි ආයෙම හැරෙද්දී එතන සෙටෝ වෙනුවට තියෙන්නේ කාලා දාපු මිනිසෙක්. ඒ අර පිරිසිදු කරන්න. එයාව අල්ලගන්න තමයි සෙටෝ උඩට ගිහින් තියෙන්නේ. ඒකෙන් මැඩි ගොඩක් බය වෙලා එතනින් දුවන්න ගන්නවා. යාළුවෝ ළඟට එන මැඩි කාරණේ කියන්න හැදුවත් මත් වෙලා ඉන්න ඒ දෙන්නට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මෙයාගේ සද්ද නිසා මෙතනට එන ආරක්ෂකයාට යාළුව අහුවෙනවා. නමුත් ඉක්මනින් එතනින් පැනලා දුවන්න පුළුවන් වෙන නිසා යාළුවෝ තුන්දෙනා බේරෙනවා. ආරක්ෂකයාගෙන් ඔවුන් බේරිලා ගිය නිසා ඔහු කතා කරනවා සර්කස් එකේ අයිතිකාරයාට. පිරිසිදු කරන්නවත් සෙටෝ කාලා දාලා කියන ආරක්ෂකයාට අයිතිකාරු කියන්නේ ආයමත් සැරයක් කියලා. ඒ කියන්නේ නිතරම මිනිස්සු මේ විදියට සෙටෝගේ බඩට යනවා කියන එක. ඉතින් ඔහු කියනවා මිනිමරු තල්මහව මුහුදට මුදා හරින්න කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ ට්‍රිෂ් අවදි වෙන්නේ වෙරළේ නිදා. ඔවුන් නිදලා තියෙන්නේ සර්කස් එක ළඟ මුහුදු වෙරළේ. ඉතින් යාළුවා මූ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට ගොඩක් වටිනවා. මැඩිට ට්‍රිෂ් කියනවා ඔයාව පුදුම කරන්න තියෙනවා කියලා. මේ වෙනකොටත් මං හොඳටම පුදුම වෙලා ඉන්නේ කියලා මැඩි කියනවා. ඊළඟට ජොෂ් යාළුවා අරන් යනවා රොකටිස්කි එකෙන් මිනිස්සු නැති දූපතකට. තුන්දෙනාම ගොඩක් සතුටින් ඇවිත් ඉන්නවා දූපතට. ටිකක් ඈතට ඇවිත් මැඩි දූපතවට බලන ගමන් කියනවා මෙහි මිනිස්සු නැත්තේ ඇයි කියලා. ජොෂ් කියනවා කාලෙකට කලින් ඉඳන් මෙහෙට ශාපලත් දූපතක් කියනවා. ඒක නිසා මිනිස්සු නැහැ කියලා. ආරයාගේ අතට ෆෝන් එක ඇලිලාද තියෙන්නේ කියලා ජොෂ් අහනවා ට්‍රිෂ්ව පෙන්නන ගමන්. මැඩි කියනවා ෆලෝවර්ස්ලා 85000කුත් එක්කම කියලා. ඉතින් ට්‍රිෂ්ගෙන් ෆෝන් එක ගන්න ජොෂ් එක රොකටිස්කි එක ඉස්සරහින් තියෙනවා. අද ඔයා ස්ක්‍රීන් එකේ හිටියා වැඩි කියලා. ඔයාගේ ෆෝන් එක ගෙනාවද කියලා අහන ට්‍රිෂ්ට වෝටර් සීල් නැති මැඩිගේ ෆෝන් එක දෙනවා. ඒක වෝටර් සීල් කව එකකින් ඔතලා තියෙන්නේ. ඉතින් ටිකක් විනෝදෙමු කියන ජොෂ් ට්‍රිෂ් එක රොකටිස්කි එකේ යද්දි මැඩි තනියම වතුරේ පාවෙනවා. ජොෂ්ගේ වේගය එන්නෙන්නම වැඩි වෙනවා. ඒකෙන් ලොකු ගල් පරයක රොකටිස්කි එක වදින නිසා ඒ දෙන වතුරට වැටෙනවා. අපිට පෙන්නනවා ට්‍රිෂ්ගේ අතින් මැඩිගේ ෆෝන් එකත් ගිලිහෙනවා කියලා. මැඩි අනතුර දැකපු නැති නිසා එයා කලබල වෙනවා යාළුවෝ දෙන්න පේන්නේ නැති එකට. නමුත් ටික වෙලාවකින් උඩට එන දෙන්නට මැඩි කතා කරනවා එයා ඉන්න රබර් බෝට්ටුවට එන්න කියලා. ඉක්මනින් ට්‍රිෂ් ඇවිත් ඒකට ගොඩ වුණත් ජොස් තාමත් වතුරේ ඉන්නවා. ඔහු පීනන්න පටන් ගන්නවා රොකටිස්කි එක පැත්තට. නමුත් එකපාරටම එතනින් මතුවෙන යෝධ තල්මසෙක් ඔහුගේ වදින නිසා ජොෂ් ආයෙමත් වතුරට වැටෙනවා. හොඳටම බය වෙලා ඉන්න මැඩි සහ ට්‍රිෂ් ඔහුට කතා කරනවා ඔවුන් ඉන්න රබර් බෝට්ටුවට එන්න කියලා. පුළුවන් ඉක්මනින් ජොෂ් පීනන්න පටන් ගන්නවා. කොහොම හරි රබර් බෝට්ටුව ළඟටම පීනපු ජොෂ්ට ට්‍රිෂ් අත දුන්නත් අවාසනාවට ඔහුගේ ජීවිතය නැති වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ දැන් ඉන්නේ කවුරුවත් නැති පාළු දූපතක් ළඟ මුහුද තනි වෙලා එක ගෑනු ළමයි දෙන්නෙක් විතරයි. දැනටමත් මාළු කෑමක් වගේ වතුරේ පාවෙන ගමන් ඉන්න ට්‍රිෂ්ට මැඩිටයි කරන දෙයක් හිතා ගන්නවත් බෑ. ට්‍රිෂ් කියනවා අපි ඉක්මනින් වියලබිමකට යන්න උත්සාහ කරමු කියලා. ඉතින් ඔවුන් තීරණය කරනවා අසල තියෙන ගල් පර්වතයට යමු කියලා. දෙන්නම අත්වලින් හබල් ගහන ගමන් එතනට ලං වෙනවා. රබර් බෝට්ටුව යටින් යන යෝධ තල්මසා ජෝෂ්ගේ ලේවලින්ම ඔවුන්ව නාවනවා. ඒකෙන් තවත් බය වෙන යාළුවෝ දෙන්න ඉක්මනින්ම පර්වතයට යන්න උත්සාහ කරනවා. වාසනාවට පර්වතය ළඟට ඉක්මනින්ම දෙන්නට එන්න පුළුවන් වෙනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් වතුර යට ඉන්න සෙටෝගෙන් ඇතිවන මුහුදු රළත් එක්ක ඔවුන් ආයෙමත් පර්වතයෙන් ඈතට යනවා. එකපාරටම තල්මසාගේ වකුටු උණු උඩුවරල දකින්න මැඩිට පුළුවන් වෙනවා ඒ ඉන්නේ සෙටෝ කියලා අඳුරගන්න. ඒත් ටැංකියක හිටපු සෙටෝ මේ විදිහට මුහුදට ආව එක යාලට හිතා ගන්නවත් බෑ. දිගටම සෙටෝ දෙන්න වටේට ගමන් කරත් ඔවුන්ට කරදරයක් කරන්නේ නැහැ. සෙටෝ නිසා එන රළත් එක්ක ඔවුන්ට පර්වතයට රබර් බෝට්ටුවෙන් යන්න බෑ. ඉතින් මැඩි තීරණය කරනවා අපි පීනලා එතනට යමු කියලා. බේරෙන්න වෙන ක්‍රමයකුත් නැති නිසාම ට්‍රිෂ් එකට එකඟ වෙනවා. ඊළඟට තුනට ගන්නේ යාළුවෝ දෙන්නා වතුරට පැනලා පීනන්න ගන්නවා. ට්‍රිෂ් ඉක්මනින් පීනලා ගියත් මැඩිගේ ශ්‍රවණාධාර බැටරි වැටෙන නිසා ඇයට ආයෙමත් රබර් බෝට්ටුවට නගින්න වෙනවා. වාසනාවට ට්‍රිෂ්ට කරදරයක් නැතුව පර්වතයට යන්න පුළුවන් වෙලා. මැඩි යාගේ බෑග් එක ට්‍රිෂ් ඉන්න පැත්තට විසි කරන නිසා ට්‍රිෂ් එක ගන්න වතුරට පහත් වෙනවා. ඊළඟට මැඩි ආයෙමත් පීනන්න ගන්නවා ට්‍රිෂ් ඉන්න ගල පැත්තට. ඉක්මනින් එතනට ලං වුණ මැඩිට ට්‍රිෂ් අත දුන්නත් ඇගේ කකුල පතුලේ තියෙන කිසියම් දෙයක වැදිලා
කියලා තුවාල වෙනවා. මැඩි බේරිලා තියෙන්නේ තනුනවේ. මොකද සේටෝ එයාව ලුහු බැඳලා. කොහොම වුණත් දෙන්නටම සතුටුයි කරදරයක් නැතුව බේරුණ එකට. එතනදී මැඩි දකිනවා දරුණු විදිහට ට්‍රිෂ්ගේ කකුල කැපිලා කියලා. වතුරේ සීතලත් එක්කම ට්‍රිෂ්ට ඒක දැනෙලා නැති වුණත් ඒක දැකපු ගමන් ට්‍රිෂ් ගොඩක් බය වෙනවා. මැඩිට එයාගේ ජැකට් එක ට්‍රිෂ්ගේ උදව්වෙන් ඉරලා තුවාලේ බදින්න පුළුවන් වෙනවා. එතනදී ලොකු වේදනාවකින් ට්‍රිෂ් කෑ ගහනවා. ඊළඟට මැඩිගේ තුවාලයත් රෙදිපාටියකින් බදින යාළුවෝ දෙන්නට ඊළඟට කරන දේ හිතා ගන්නවත් බෑ. අවුරුදු 20ක් තිස්සේ ටැංක් එක හිර කරන් හිටපු තල්මාසා දැන් මැඩි සහ ට්‍රිෂ්ව එයාගේ රාජධානියේ හිර කරන් ඉන්නවා. දැන් මැඩි කතා කරන්නේ සෙටෝ මුහුදට ආවේ කොහොමද කියලා. මොකද ඔවුන් දන්නේ නැහැ කලින් දවසේ රාත්‍රියේ සෙටෝව නිදහස් කරා කියලා. ඊයේ රෑ ඔයා කිව්ව නේද මිනිස්සෙක් ටැංකියේ මැරිලා හිටියා කියලා. ඒක ඇත්තද කියලා ට්‍රිෂ් අහනවා. මැඩි කියනවා ඔව් ඒක ඇත්ත. නමුත් තල්මාසුන් මිනිසුන්ව මරන්නේ වහල් භාවයේ ඉඳි විතරයි. නිදහස් පරිසරයේ ඉඳි මිනිසුන්ට පහර දෙන්නේ නැහැ කියලා මැඩි කියනවා. ඉතින් එයාට තේරුම් යනවා සේටෝ තාමත් හිතන් ඉන්නේ එයාව හිර කරලා ඉන්නවා කියලා. මොකද අවුරුදු 20ක් තිස්සේ හිර වෙලා හිටපු සේටෝ කවදාවත් හිතන්නේ නැතුව ඇති එයාව නිදහස් කරයි කියලා. ඉතින් දැන් සේටෝ හිතන් ඉන්නේ යාළුවෝ දෙන්න එයාගේ කෑම වේලක් කියලා. නමුත් මැඩිව සේටෝ දන්න නිසා ඇයට පහර දෙන්න සේටෝ දෙපාරක් හිතනවා. අපි ළඟ තියෙන්නේ මේ බෑග් එක විතරයි කියන මැඩි එයාගේ බෑග් එකකින් එක චුයින්ගම් එකක් ගන්නවා. අපේ දවල් ආහාරය මේක කියන මැඩි කියනවා සමහර විට අද රෑ ආහාරයත් මේකම වෙයි කියලා. මොකද ගොඩබිමට යන්න කිසිම විදිහක් නැති නිසා. ගොඩබිමක් ළඟ තිබුණත් පීනන්න වෙන්නේ මිනිමරු තල්මාසකුගේ නිවස මැදින්. ට්‍රිෂ් අහනවා බෑග් එකේ වතුර තියනවද කියලා. අවසනාවට ඒකේ වතුරත් නැහැ. මුහුදක් මැද හිටියත් බොන්න වතුර ටිකක්වත් නැතුව තමයි යාළුවෝ දෙන්නට ඉන්න වෙන්නේ. ඒ ට්‍රිෂ්ට අයිඩියා එකක් ඇවිත් මැඩිගේ ෆෝන් එක තිබුණු වෝටර් සීල් කව එක ගන්නවා. ඇය ඒකට හුලම් පුරවලා කව එක වහලා අවුෙන් තියනවා. ට්‍රිෂ් කියනවා පැය 3-4කින් තාපයට ජලය ඇතුලේ ඇති වෙයි කියලා. ඊළඟට උන් ගොඩබිම් පැත්තට කතා කරලා උදව් ඉල්ලනවා. නමුත් මිනිස් පුළටක්වත් නැති දූපත ළඟ කතා කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. කාලේ ටිකෙන් ටික ගත වෙනවා. යාළුවෝ දෙන්නට එයාලා වැටලා ඉන්නේ ලොකු කරදරයක කියලා දැන් තේරිලා තියෙන්නේ. ඔවුන් දෙන්නම නිදාන කල්පනා කරනවා. එකපාරටම ට්‍රිෂ් දකිනවා ඈතින් බෝට්ටුවක් යනවා කියලා. දෙන්නම කෑ ගහන ගමන් උදව් ඉල්ලනවා. එයාලා ඉන්න තැනට ගොඩක් දුරින් බෝට්ටුව යන නිසා ඒ වැඩනුත් වැඩක් වෙන්නේ නැහැ. එකවරම මැඩි දකිනවා කාලා දාපු අතා කසල පාවෙනවා කියලා. මැඩි ඒක යාළුවගේ උදව්වෙන් ගන්නේ පොඩි ටෝච් එකකුත් අතේ තියෙන නිසා. ඉතින් ඒක කලින් දවසේ රෑ ටැංකියේදී ජීවිතේ නැති වුණු පිරිසිදු කරන්නගේ අත. ඔයාලට මතක ඇති ඔහුගේ අතේ ටෝච් එකක් තිබුණා කියලා. මේ වෙනකොට කළුවර වැටිලා තියෙනවා වගේම මැඩි ටෝච් එක අල්ලන්නේ එක මිනිස්සෙක් හරි එළිය දකි කියන බලාපොරොත්තුවෙන්. ට්‍රිෂ් කියනවා කවුරුවත් එන්නේ නැහැ මොකද අපි ඉන්නේ කවුරුවත් නැති දූපත ළඟ කියලා. මුහුද මැද පළවෙනි රාත්‍රියේ ගෙවලා දාලා උදෑසන නැගිටින මැඩි යාළුවට කතා කරනවා. හුලම් පුරවපු කවරේ වතුර ටිකක් එකතු වෙලා. ඊළඟට පුංචි වතුර ප්‍රමාණයක් වුණත් ඔවුන් දෙන්න එක බෙදාගන්නේ ලොකු වතුර පිපාසයකින්. මැඩි අහනවා ඔයා ප්ලේස්මන්ට් ණය ගෙව්වද කියලා. ඔව් සෝෂල් මීඩියා සල්ලි වලින් කියලා ට්‍රිෂ් කියනවා. නමුත් එයා එක කියන්නේ ටිකක් අමුතු විදිහට. සමහර විට මැඩි වැඩ කරපු හොටෙල් එකට ආව මංකොල්ලකාරයාගේ ට්‍රිෂ්ගේ සම්බන්ධයක් තියෙනවද? මොකද මූවි එකේ මුලින්ම රොබරියක් දාන එකේ හෙඩින් ටොපික් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට හිතන දේ කමෙන්ට් කරන්න. කොහොම වුණත් ට්‍රිෂ් ගෙව්වා කියන නිසා මැඩි සුබ පතනවා. ඉතින් මැඩි ළඟ තියෙනවා චැට්ගේ භාෂ්මාවශේෂ තියෙන බොක්ස් එක. මැඩි ඒකත් අරගෙන ගොඩක් දුක් වෙනවා චැට් ගැන මතක් කරන ගමන්. ට්‍රිෂ් දුක් වෙනවා යාළුවාව තායිලන්ඩ් ටුවර් එක එකගෙන ආවෙක් ගැන. මැඩි කියනවා ඔයා කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑනේ අනික ඔයාමගේ හොඳම යාළුවා කියලා. මම කරපු දේ හොඳම යාළුවෙක් කවදාවත් කරන්නේ නෑ කියලා ට්‍රිෂ් කියනවා. මට තායිලන්ඩ් වල ආවම නතර වෙන්න තැනක් හොයාගන්න සල්ලි මදි වුණා. මේ විදිහට ට්‍රිෂ් කියනවා. ඒ කියන්නේ මංකොල්ලකාරයා කියන්නේ ට්‍රිෂ් දන්න කෙනෙක්. එයාගේ අත්වැරදීමකින් තමයි චැට්ව මැරිලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම වග කියන්න ඕනේ ට්‍රිෂ්. එයා කියනවා නැති වුණ හැම දෙයකටම මට සමා වෙන්න කියලා. මට කිසි දෙයක් නැති වුණේ නෑ ඔයා මගෙන් හොරකම් කළා කියලා මැඩි ට්‍රිෂ්ට දොස් කියනවා. මැඩිගේ බොයිෆ්‍රෙන්ඩ් වගේම ඇසීම පවා නැති වුණේ ට්‍රිෂ් නිසා. ඔයාට මගෙන් සමාවිල්ලන්නවත් අයිතියක් නැහැ කියලා මැඩි කියනවා. නමුත් දැන් සමාවිල්ලන වැරෙන්න ට්‍රිෂ්ට වෙන කරන්න දෙයක් නැහැ. මැඩිට මතක් වෙන්න ගන්නවා එයා වයලින් ප්ලේ කරපු විදිහ. මැඩිගේ කන් ඇසීමට උදව් වෙන හියර්ස් ගලවලා තියෙන නිසා එයාට දැන් යාළුවා කෙනෙක් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඒක දන්නේ නැති ට්‍රිෂ් කියනවා වෙන දෙයක් වෙන්න මම උත්සාහ කරන්නම් පීනලා ගොඩට යන්න කියලා. ඉතින් එයා මුහුදට බහින්නේ යාළුවා දකින්නවත් නැතුව. නමුත් ටිකකින් මැඩි දකිනවා ට්‍රිෂ් එයා ළඟ නැහැ කියලා. මැඩි ට්‍රිෂ්ට කතා කරනවා. මොකද ඔයා කරන්න හදන්නේ කියලා මැඩි අහද්දී ට්‍රිෂ් කියනවා මම හදන්නේ උණ දේවල් ආයෙම හරි ගස්සන්න කියලා. මැඩි දිගටම කතා කරනවා ආයෙම එන්න කියලා. මොකද යාළුවා කරන්න හදන්නේ ගොඩක් භයානක දෙයක්. සෙටෝ මේ වෙනකොටත් ට්‍රිෂ්ව දැකලා ඉවරයි. ට්‍රිෂ් දිගටම පීනන්න පටන් ගන්නවා. මොකද ආයෙමත් හැරෙන්න විදිහක් නැහැ. මැඩිට තේරුම් යනවා යාළුවට ලොකු කරදරයක් වෙන්න යන්නේ කියලා. ඒක නිසා අනිත් පැත්තේ මුහුදට පනින මැඩි සෙටෝගේ අවධානය වෙනස් කරනවා. මැඩි තවත් අසල පර්වතයකට නගින්නේ සෙටෝගෙන් 99න්
මේරිලා. කොහොම වුණත් අවසානයේට ට්‍රිෂ්ට වෙරළට යන්න පුළුවන් වෙලා. ට්‍රිෂ්ට වගේම මැඩීටත් ගොඩක් සතුටුයි කරදරයක් නැතුව දෙන්නව බේරුණ එකට. එකපාරටම ප්ලේන් එකක් යනවා දකින ට්‍රිෂ් ගොඩක් කලබල වෙනවා. පිස්සුවෙන් වගේ වෙරළේ සිග්නල් එකක් තියෙන ට්‍රිෂ් කෑ ගහන්න පටන් ගන්නවා උදව් ඉල්ලලා. ඉතින් දන්නේම නැතුව ට්‍රිෂ් කෑ ගහන්නේ වතුරට ගොඩක් ලං වෙලා. මැඩී යාට වෙරළට යන්න කිව්වත් ට්‍රිෂ්ගේ අවධානය ප්ලේන් එකට නිසා යාට ඒක හෙන්නේ නැහැ. ඉතින් කොච්චර මහන්සියෙන් වෙරළට ගියත් අවසනාවට තල්මසාගේ ප්‍රහාරයකින් ට්‍රිෂ් වතුර යටට ඇදිලා යනවා. ඉතින් බලානිදිද්දිම මේ වුණ සිදුවීම මැඩීට දරා ගන්න බෑ. තනියට හිටපු යාළුවත් මැඩීට නැති වෙනවා. පනාදින ගමන් ආයමත් වෙරළට එන ට්‍රිෂ්ව දැකපු මැඩී ගොඩක් දුක් වෙනවා. කකුලක් සම්පූර්ණයෙන්ම කලා දාලා තියෙන යාළුවා වෙරළෙදි මිය යනවා. මැඩී ගොඩක් අඬනවා මාව තනි කරලා යන්න එපා කියලා. තනිවම ගෙවන්න වෙන පළමු රාත්‍රියේ මැඩීට ගෙවන්න වෙන්නේ ලොකු කුණාටුවක් එක්ක. නමුත් ඒකෙන් මැඩීට පුළුවන් වෙනවා වැස්සෙන් වතුර බොන්න. ඒටොත් ඇවිත් ඉන්නවා මැඩී ඉන්න ගල ළඟට. සමහර විට එයාට මැඩීව මරලා දාන්න පුළුවන් වුණත් යාව ආරක්ෂා කරා වෙන්න පුළුවන්. මොකද මැඩී ගොඩක් සෙටෝට ආදරේ නිසා. සෙටෝ එතනින් යන්න ගියාම මැඩී තීරණය කරනවා වෙරළට යන්න. කරදරයක් නැතිව වෙරළට ආව මැඩී යාළුවගේ බොඩි එක වෙරළේ වලලන්නේ ලොකු දුකකින්. ඉතින් වෙරළට ආවත් මැඩී තවම බේරිලා නැහැ. මොකද මේකත් කවුරුවත් නැති දූපතක් විතරයි. එයාට මතක් වෙනවා යාළුවා කිව්වා එයාගේ ෆෝන් එක වෝටර් සීල් කියලා. නමුත් ඒක ජොෂ් රොකටිස්කි එකේ දැම්ම විතරක් නෙමෙයි මේ වෙනකොට ඒකත් වතුරේ ගිලිලි ඉවරයි. කරන්න දෙයක් නැති නිසා මැඩී එක ගිලුණු තැලින් කිමි දෙනවා. ඒක එතන තියෙනා වගේම ෆෝන් එක තිබුණු තැන තියෙනවා. ආයෙම උඩට එන මැඩී වතුර ඉන්න ගමන්ම ෆෝන් එක ඔන් කරනවා. ඉතින් ෆෝන් එක වැඩ කරත් ෆෝන් එක ලොක් කරලා. එමර්ජන්සි කෝල් වලින් මැඩී කෝල් එකක් ගන්න ගියාම ෆෝන් එක ඕෆ් වෙනවා. මේ වෙනකොට සෙටෝ මැඩී ඉන්න තැනට ඇවිත් ඉවරයි. ඉතින් මේ හැම සිදුවීමකින්ම මැඩී ඉන්නේ ගොඩක් මානසිකව වැටිලා. ආයෙමත් වතුරේ මිදෙන මැඩීව සෙටෝ ලුහුබදිනවා. මැඩීව සෙටෝගේ රැකෑම වෙන්න කලින් එයාට පුළුවන් වෙනවා රොකටිස්කි එකට මුවා වෙලා හැංගෙන්න. එතනදී මැඩී දකිනවා එයාගේ චේන් එක වගේම වයිලින් එකේ ස්ටික් එකත් එතන තියෙනවා කියලා. එතනට යන මැඩීව සෙටෝ දකින්නවත් සමගම එයා එතනට එන්නේ මැඩීව කාලා දාන්න. ලොකු කේන්තියකින් ඉන්න මැඩී වයිලින් ස්ටික් එකෙන් තල්මාසාගේ කටට තුවාල කරනවා. ඒ සිද්ධියෙන් සෙටෝගෙන් ගොඩක් ලේ යනවා වගේම ඌ එතනින් පැනලා යනවා. ඉක්මනින්ම ආයමත් උඩට එන මැඩී වතුරේ පාවෙන්නේ ජීවිතය ගැන ආසාව අත්හැරලා. නමුත් වාසනාවට හෙලිකොප්ටර් එකකින් එයාව බේරගෙන විතරක් නෙමේ දැන් හොස්පිටල් එකක ප්‍රතිකාර ගන්නවා. හොස්පිටල් එකේදී මැඩීට චැට් සමග වයලින් වාදනය කරපු අතීතය මතක් වෙනවා. ඉතින් යාළුවා ඔයාට උදව් කරන්න කවුරුවත් නැති වෙලාවට ඔයාට ඔයා ඉන්නවා කියන පණිවිඩය දෙන ගමන් අද මූවි එක එන්ඩ් වෙනවා. මූවි එක හොඳයි නම් ලයික් එකක් දාන්න ලෝභ වෙන්න එපා. ඉතින් දිගටම මේ වගේ මූවිස් බලන්න channel එකත් එක්ක එකතු වෙන්න. මේ සොඳුරු සිනමාව දන්න සිංහලෙන් කියන සයිනිස් කියන සෙල්කේ